හායි ඔන්න අදත් ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මට යුනිවර්සිටි වගේම හවසට වැඩ තියෙනවා. ඉතින් බලමු අද මම මොනවද කරන්න කියලා. ඉතින් මේ ඉන්නේ ජපානයේ ශෝගක්කෝ ඒ කියන්නේ ප්‍රාථමික පාසල් ළමයි. ඉතින් මේ විදිහට තමයි ගොඩක් ස්කූල් වල ප්‍රාථමික පාසල් ළමයි ඉස්කෝලේ යන්නේ. ඉතින් මේකේ වෙන්නේ මගේ යුනිවර්සිටි එකේ දෙවැනි අවුරුද්ද. ඉතින් අවුරුද්ද ගෙවෙන ගිය ඇත්තටම දරුණේවත් නැහැ. මේ අවුරුද්දේ අපිට යුනිවර්සිටි පටන් ගත්තේ හරියටම අප්‍රේල් 14. ඒ කියන්නේ අපිට අවුරුදු දවස තමයි. ඉතින් මේ නිසා අපිට අවුරුදු සමරන්න උනේත් නැහැ. අවුරුදු සමරුවේ නැති වුණාට අම්මා අප කැවිලි පාර්සල් එක නම් හරියටම 14 වෙනිදා උදේ තමයි අපිට හම්බුනේ. ඉතින් ඒක තමයි මේ අවුරුද්දේ අපිට ලැබුණු පළවෙනිම gift එක. කැවිලි විතරක් නෙමෙයි මේ පාර මම ආසම නවල්ස් එවල තිබ්බ අම්මා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක ඒ මොනවද කියලා ෂෙයා කරගන්න. ඉතින් අද මට තිබුණ එක ලෙක්චර් එකයි. ඉතින් ඒක ඉවරලා මම ගෙදර යන්නේ නැහැ. මොකද ඊට පස්සේ මට එහෙම වැඩ තියෙනවා. ඉතින් මම ජපානයේ දැකපු විශේෂ දෙයක් තමයි ගොඩක් කලාට ට්‍රේන් එකක බස් එකක යද්දී ජපනීස් අය ගොඩක් කරාට පොතක් හරි මොනවයි කියවනවා. ඉතින් මටත් ඒක නොදැනීම දැන් පුරුද්දක් වෙලා තියෙනවා. ට්‍රේන් එක නැග්ගට පස්සේ අනිවාර්යෙන් මගේ බෑග් එකේ පොතක් තියෙනවා. ඉතින් ඒක කියවන්න මම පුරුද්දක් කරගෙන ඉන්නවා. ඉතින් ඊළඟට මම වැඩ කරන තැනට ආවා. මම වැඩ කරන රෙස්ටොරන්ට් එකක මේ ජපනීස් රෙස්ටොරන්ට් එකක් මට්සුය කියලා තමයි කියන්නේ. මම එතන ගොඩක් අය දන්නවා. මේ දවස්වල මට්සුය එකේ ලංකාවේ කරි එකක් යනවා. ඉතින් ඒකත් එක්ක බොහෝ අය දන්නවා ජපානින් අය නම් මට්සුය කියන්නේ මොකක්ද කියලා. ඒක ජපනීස් රෙස්ටොරන්ට් එකක්. ඉතින් මම නගෝයේ ඉඳලා ටෝකියෝ ආවට පස්සේ ඉඳලම වැඩ කරන්නේ මෙතන. යුනිවර්සිටි එකට ගියාට පස්සේ ඉඳලා වැඩ කරන්නේ මෙතන. දැන් අවුරුද්දක් වගේ වෙනවා. ඉතින් මම මෙතන වැඩ කරන්නේ කොහොමද? සැලරිස් මොන වගේද? එතකොට ඒ වගේ දේවල් මම ඔයාලත් එක්ක වෙනම වීඩියෝ එකකදී කතා කරන්න. ලැබෙන සැලරි එක මොන වගේද? ඒ වගේම කොහොමද අපිට ලැබෙන අත්දැකීම්? ඒ වගේ දේවල් මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න. මම හිතනවා ඊළඟ වීඩියෝ එක ගොඩක් වෙලාවට මගේ part time job එක ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් මට අද shift එක තියෙන්නේ හවස 3 ඉඳලා රාත්‍රී 10 වෙනකම්. පැයක QK එකක් තියෙනවා. QK කිව්වේ විවේක කාලයක් තියෙනවා. ඉතින් එහෙම තමයි අද දවස ගෙවෙන්නේ. ඉතින් මේ විදිහට අපි මාස්ක් එක දාලා ඒ වගේම ඔළුව ඒ හැම දෙයකම කවර් වෙන්න net එකක් ඒ වගේම කැප් එකක් දාන්න ඕනේ. මොකද මේක කැම සම්බන්ධ වෙන එකක් නිසා, රෙස්ටොරන්ට් එකක් නිසා. අද මම ටිකක් අසනීප වෙන්නේ. මොකද මට මිග්‍රේන් හැදෙනවා. ඉතින් ඒක හැදුනම ගොඩක් අමාරුයි. ඉතින් අර මූණත් එක්කම වගේ ලෙඩ පාටයි. ඉතින් ඔයාලට පේන නැති වීඩියෝ එකෙත් ඇස්සම හරි අමුතුවට පේනවා. ඉතින් මිග්‍රේන් කියන්නේ ඇත්තටම ගොඩක්ම අමාරුයි. ඒක හැදුන අය දන්නවා ඒක වේදනාව මොන වගේද කියලා. ඉතින් මටත් ඒක ගොඩක් වෙලාට හැදෙනවා. ඉතින් හරිම අමාරුයි. හායි ඉතින් දැන් වෙලාව රාත්‍රී 10යි. දැන් වැඩ ඔෆ් වුණා. ඉතින් යන්න තමයි හදන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ පුතනම යාළුවෙක් වියට්නාම් යාළුවෙක්. එයා ගොඩක්ම කැමති සින්දුවක් තමයි කින්චානා කියන සින්දුව. මේ ආයක මට පෙන්නනවා මොකද ඒක එයාලගේ රටේ කෙනෙක් සමන් ඒ song එක කියන්නේ. ඉතින් මේ ඉන්නේ අපිත් එක්ක වැඩ කරන චයිනීස් යාළුවෙක්. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.